හෙලෝ සාදන පිළිගන්න හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ මේ දවස්වල හැමෝම මේ කතා කරන WhatsApp username ගැන. මොකද්ද මේ WhatsApp username කියන්නේ? මේකෙන් අපේ privacy එකට ප්‍රශ්නයක් වෙනවද? අපි කොහොමද මේක හදාගන්නේ? ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ දේවල් ටික ගැන. ඉතින් වීඩියෝ එක යන්න කලින් channel එක subscribe කරගන්න. අපි යමු වෙනම් වීඩියෝ එකට. ඔයාලා ගොඩ දෙනෙක් හොයන ඇති මේ මොකද්ද WhatsApp username කියන්නේ. ඉතින් මේකෙදි සරලවම වෙන්නේ ඔයාලගේ නම්බර් එක නැතුව, ෆෝන් නම්බර් එක නැතුව ඔයාලට පුළුවන් කාව හරි chat කරන්න ඕන නම් එයාට ඔයාලගේ username එක දීලා username එකෙන් chat කරන්න. නම්බර් එක පෙන්නන්නේ නැහැ. එතකොට username එක පෙන්නන්නේ. එතකොට ඔයාලගේ ෆෝන් නම්බර් එක share වීමක් වෙන්නේ නැති නිසා ඔයාලගේ privacy එකට ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ username එක අරන් අපිට කාට chat කරන්න පුළුවන්. ඒකද අපි username එක දැනගත්තා කියලා අපිට හැමෝටම chat කරන්න බෑ. බැරි විදිහට හදන්න පුළුවන්, හැමෝටම chat කරන්න පුළුවන් හදන්න පුළුවන්. ඒක මම මේ වීඩියෝ එකේ අවසානයේ දාන setting එක මොකද්ද කියලා ඔයාලට පුළුවන් WhatsApp username එක setup කරගන්න විදිය බලන්න. මේ වීඩියෝ එකේ අවසානට මම screen record එකක් දානවා. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ username කියන්නේ Facebook name, Instagram ඒ වගේ username නෙමෙයි. ඒ වගේ ඒවා search කරාම ඔයාලට දැන් නිමල් කියලා search කරොත් එහෙම Facebook කියන නිමල්ල ඔක්කොමලා පෙන්නනවනේ. මේ WhatsApp username වල එහෙම බෑ. හරි username එක දෙන්න ඕනේ. දැන් නිමල් 12 නම් නිමල් 12 කියලා search කරාම ඒ username එකට අදාළ user විතරයි ඔයාලා පෙන්නන්නේ. ඒකට chat කරන්න පුළුවන් එච්චරයි. ඒ කියන්නේ නිමල්ල ඔක්කොම වෙන්නන්නේ නැහැ. ඊළඟට දැන් ගොඩක් අය අහන දෙයක් තමයි මේ WhatsApp username එකකින් ඕන කෙනෙක්ට අපිට chat කරන්න පුළුවන්. බෑ. එහෙම chat කරන්න බෑ. මේකෙදි වෙන්නේ ඔයාලට username එක setup කරලා තියෙනවා setting එකක් හදන්න. ඒකේ වැඩනවා everyone know contact කියලා දීම මට මතකයි හරියට මම ඒක ස්ක්‍රීන් එකේ දානවා ඔයාලා අන්තිමට බලා ගන්න එක. ඒකේ everyone know දැම්මොත් එහෙම ඕන කෙනෙක්ට පුළුවන් ඔයාලට message කරන්න username එක අරන්. username එක තියෙනවා නම් එයාට පුළුවන් වෙන message කරන්න. ඒකේ දෙවෙනි option එකේ තියෙනවා pin code එකක්. අන්න ඒ option එක දැම්මොත් එහෙම username එක දැනගත්තට බෑ. pin code එකක් දැනගන්න ඕනේ. ඒ pin code එක ඔයාලට වෙනස් කරන්න පුළුවන් ඕන වෙලාව. ඒ කියන්නේ දැන් ඔයා WhatsApp username එක කෙනෙක්ට දීලා ඔයා pin number එක දාලා තිබ්බොත් username එක තිබ්බ කියලා එයාට බෑ ඔයාලට message කරන්න. පින් නම්බර් එකක් තියෙනවා. ඒ පින් නම්බර් එකත් ඔයා එයාට යවන්න ඕනේ. එතකොට තමයි පුළුවන් එයාලට ඔයාව WhatsApp එකෙන් contact කරගන්න. නැතුව ඕනම කෙනෙක්ට ඔයාව WhatsApp එකෙන් contact කරගන්න බෑ. මේ setting එක හදලා තිබ්බොත්. මේ WhatsApp username වැඩක් නැති වෙන්නේ ඔයාලා කලින් chat කරලා දිනනවා. ඒ කියන්නේ කලින් chat වල සහ group එකම same group වල ඉන්නවනම් මේ WhatsApp username එක වැඩක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට group ගැන කතා තියෙනවා. ඒක හරියටම තාම නැහැ. ඒ වුණාට කලින් chat කරලා තියෙන chat වලට නම් numbers වලට නම් මේ username එක අදාළ වෙන්නේ නැහැ. ඔයාලා normal විදිහට chat කරන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක. මේ update එකෙන් පස්සේ තමයි ඔයාලට username එක හරහා chat කරන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් හැමෝම කතා කරාට අපිට තාම මේ username එක receive කරගන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ අපිට මේක ගන්න විතරයි පුළුවන්. username එක set කරන්න පුළුවන් වෙන කෙනෙක් ගන්න ඉස්සෙල්ලා. ඒක විතර ඒ option එක විතරයි අපිට තාම WhatsApp පාදයෙන් දීලා තියෙන්නේ. අපිට මේ username එක WhatsApp එකේ දාලා search කරලා message කරන්න පුළුවන් විදිහට තාම මේක රිලීස් කරලා නැහැ අපිට. මේ ඔප්ෂන් එක රිලීස් කරලා නැහැ. ඉතින් මේක රිලීස් වුණාම ඔයාලට පුළුවන් username එක හරහා ඔයාලා කැමති කෙනෙක්ට chat කරන්න. හරි WhatsApp username කතන්දරේ ඔන්නෝක තමයි. ඉතින් ඔයාලට නොතේරුණු දෙයක් තියෙනවා නම් මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්නවා මේකට රිප්ලයි කරන්න. හරියට අපි දැන් යමු ස්ක්‍රීන් රෙකෝඩ් එකට කොහොමද මේ WhatsApp username එක හරියට අපි username එක set කරගන්න කියලා ඔයාලට මම පෙන්නන්නම්. හරි ඔයාලා WhatsApp app එක open කරගන්න. WhatsApp app එක open කරගත්ත පස්සේ ඔයාලට දකුණු අත පැත්තේ උඩින් පේන විදිහ menu icon එක dot තුනක් තියෙනවා වල පේනවා ඇති. අන්න ඒකට වර touch කරගන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඇති settings කියලා එකක් තියෙනවා. අන්න setting එකට touch කරගන්න එකපාරක්. හරි ඉතින් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා account කියලා එකක්. අන්න account කියන එක වර touch කරගන්න. හරි account කියන එක touch කරගත්තාට පස්සේ ඔයාලට පේනවා ඇති your account යටතේ තියෙනවා අලුත් option එකක් username කියලා. අන්න username කියන එකට එකපාරක් touch කරගන්න. හරි දැන් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලගේ username එක මෙතෙන්ට set කරගන්න. නැත්නම් Instagram හෝ Facebook username එක මේකට add කරගන්න. ඒක ඉතින් save කියලා මම හිතන්නේ. ඔයාලට පුළුවන් ඉතින් ඔයාලගේ username එකක් මේකට set කරගන්න. මෙන්න මේ create username කියන එක touch කරන්න. මෙතනින් ඔයාලා කැමති username එක මෙතෙන්ට දෙන්න. මම මේ විදිහට මගේ username එක දෙනවා. හරි මේ username එක වෙන එක අරගෙන ඒ නිසා ඔයාලට පුළුවන් මේකට ඉලක්කමක් ඇඩ් කරලා බලන්න. ඒකත් අරගෙන කවුරු හරි. එහෙම නැත්නම් ඔයාලට මේ suggest username කියන touch කරලා එයාලා දෙන එකක් ගන්න පුළුවන්.
යුසර්නේම් එක ගත්තට පස්සේ මම මෙන්න මේ සේව් කියන බටන් ටච් කරනවා. හරි දැන් මේක මේ අපේ යුසර්නේම් එක සෙට්ලා තියෙන්නේ සේව් කරලා තියෙන්නේ. අපිට පුළුවන් යුසර්නේම් ඔප්ෂන් එක ආපු ගමන් මේ යුසර්නේම් එක කාටද දීලා මේකට chat කරන්න කියලා. හරි දැන් අපි මේක කොහොමද හැමෝටම chat කරන්න බැරි විදිහට හදන්නේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ මෙන්න මේ වලට පේන contact me username කියලා. contact me by username කියලා දෙනවා. අන්න ඒක එක බලන්න ටච් කරගන්න. මෙන්න මේක මේ everyone කියලා තිබ්බොත් ඕන කෙනෙක්ට පුළුවන් ඔයාලට username එකෙන් message කරන්න. මෙන්න මේ people who know my key කියලා තියෙන එක දැම්මොත් ඔයාලට පුළුවන් ඔයාලා key එක යවන්න. ඒ කියන්නේ pin එක key එක යවන්න කියලා විතරයි ඔයාලට username එක තිබ්බත් key එක තිබ්බොත් විතරයි ඔයාලට message කරන්න පුළුවන් වෙන්නේ ඔයා username එක දෙන කෙනෙක්ට. හරි මම මෙන්න මේ විදිහට දෙවෙනි option එක දාගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති ඔයාලට මෙතනින් pin code එකක් key එකක් වැල්ලා ඇති. ඒ key එක ඔයාලට මෙන්න මේ යට තියෙන කැලල ඔබලා වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට හොඳ එකක් දාගෙන මෙන්න මේ විදිහට save key කියන එක දෙන්න. හරි දැන් ඉතින් මේ username එක තිබ්බට බෑ කවටත් ඔයාලට message කරන්න. මෙන්න මේ key එකත් ඔයාලා එයාට දෙන්න ඕනේ. ඒ key එක නැතුව එයාට බෑ ඔයාට message එකක් දාන්න. හරි ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරේ කොහොමද මේ WhatsApp username එක setup කරගන්නේ. මේකේ තියෙන වාසිය අවාසි මොනවද? ඒ වගේ දේවල් තමයි අද මම කතා කරේ. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම මම කියනවා. ඔයාලට පුළුවන් මේ වගේ වීඩියෝ යාළුවන්ට බලන්න share කරන්න. හරි අපි නම්